ජේසු පිහිටයි ඔබ හැම කෙනෙක්ටම ආශිර්වාදමත් දවසක්. අපි දිගින් දිගටම බලමින් සිටින්නේ මට කොහොමද මම ප්‍රේම කරන්න කියා. ඉතින් ඔබ දැනගන්න ඔබ තුල දෙවියන් වහන්සේ ජීවත් වෙනවා. ඉතින් ඔබට ඔබේ ජීවිතයට වටිනාකමක් ලැබී තිබෙනවා උන්වහන්සේ ඔබ තුල නිසා. ඉතින් ඔබ දැනගන්න ලියවිල්ලේ ප්‍රකාරයට ඔබ තුල ඔබ නොවේ ක්‍රිස්තුස් වහන්සේ ජීවත් වෙනවා. අපි බලමු ගලාති 2 පරිච්ඡේදයේ 20 වෙනි වචනය. මම ක්‍රිස්තුස් වහන්සේ සමග කුරුසෙහි ඇනගසනු ලැබ සිටිමි. එසේ වී නොමුත් මම ජීවත් වෙමි. නොමුත් තවත් මා නොව ක්‍රිස්තුස් වහන්සේ මා තුළ ජීවත් වනසේක. ආමේන්. තවත් මා නොව ක්‍රිස්තුස් වහන්සේ මා තුළ ජීවත් වනසේක. ඒ නිසා ක්‍රිස්තුස් වහන්සේ මා තුළ නිසා මට ලොකු වටිනාකමක් ලැබී තිබෙනවා. ඒ නිසා ඔබේ ඇතුළාන්තය ශුද්ධව තබා ගන්නා මෙන්ම ඔබේ පිටස්තර ශරීරයත් ඔබ ඊටාම පිරිසිදු කමෙන් තබා ගන්න. ඔබ ඔබට ප්‍රේම කරන කෙනෙක් නම් ඔබ දිනපතා ඔබ ඔබේ ශරීරය පිරිසිදුව තබා ගන්න. ඔබ පිරිසිදු ඇඳුම් අඳිනවා. ඔබ ඔබගේ වෙලාවට ඔබේ නියපොතු ඔබ පිරිසිදු කරගන්නවා. ඔබ පිරිමි කෙනෙක් නම් ඔබ નિયમિત වෙලාවෙදී ඔබේ කොණ්ඩේ කපා ගන්නවා. ඒ ඔබ ඔබට ප්‍රේම කරන නිසා. ඒ නිසා ඔබේ ඇතුළාන්තය ශුද්ධව තිබෙන්නක් මෙන් ඔබේ පිටස්තරයත් පිටස්තර ශරීරයත් ඔබ ඊටාම පිරිසිදුව තබා ගන්නවා. ඔබ ඔබට ප්‍රේම කරන කෙනෙක් නම්. ඒ නිසා ලියවිල්ලේ ප්‍රකාරයට දෙවියන් වහන්සේ ඔබ ගැන කියන දේ ඔබට ඔබ නිතරම ප්‍රකාශ කරගන්න. මම ආශිර්වාද ලද්දෙක්. මම ආශිර්වාදයක්. මම දෙවියන් වහන්සේගේ අසහාය වස්තුවක්. එවැනි ධෛර්යමත්කමේ වචන ඔබ ගැන ඔබටම කතා කරගන්න. ඔබට ඔබ ප්‍රේම කරන්න. God bless you.